වනිතන විදියට ආදරය යන සුන්දර වරදක්ද කියලා ආදීනවා. මට අනුව ආදරය යනු ඔයාට වගේ ජීවිතේ හම්බෙච්ච ලස්සනම හදවත් තියෙන මිනිස්සෙක් වගේ නැති වෙන්න පුළුවන්. ඔයාට වගේ ජීවිත හම්බෙච්ච ලස්සනම ගතවලින් තියෙන මිනිස්සෙක් වගේ නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ හින්දා ඒක ඔයා ඔහු හොයවා ඇය හොයවා කොහොම හොයවා. ඉතින් ඒක එකට වින් කරන් දෙන්න. ඉතින් මං කියන්නේ හැම දෙයකින්ම හැම කාලෙදිම ඔයා ඉන්න කාලේ වගේ උපරිම දෙන්න. ඔයාට ඉතින් එහාට ඔයා ඉතින් එළියට ආවට පස්සේ ඔයා ප්‍රේක්ෂකයෙක් වුණාට පස්සේ ඔයා ප්‍රේක්ෂකයෙක් විදිහට ඉන්න. යාළුවොත් එක්ක තරහ වෙන්න යන්න එපා, රණ්ඩු වෙන්න යන්න එපා. හායි මම රත්තරන් යාළුවනේ. ඉතින් අද අරන් යලා තියෙන්නේ අලුත් වීඩියෝක්, බ්ලොග් එකක් නෙමෙයි. මේක මම මේ කරන්න හිටියේ මේ අවුරුද්ද, දැන් මේ අවුරුද්ද ඉවරයි. මේ අවුරුද්දේ මුල් මාස තමයි මේක කරන්න හිටියේ. මේක මම පොඩි ක්වෙස්චන්ස් ටිකක් අහන්න කියලා දාලා බොන දෙයක් දැනගන්න තියෙනවා නම් අහන්න. මම දන්න විදියට මගේ එක්ස්පීරියන්ස් එක මම ෂෙයා කරගන්නම් කියලා ඔයගොල්ලෝ. ඉතින් ගොඩක් කල් ඒක ඉතින් හිතුවා ඊළඟ අවුරුද්දට යද්දී මම ඒ වෙච්ච පොරොන්දු ඉෂ්ට කරලා යන්න ඕන කියලා හින්දා මේ වීඩියෝ එක කරන්නේ. ගොඩක් අය ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා. මම හිතනවා මම මේ NGL එකෙන් තමයි මේව කරලා තිබ්බේ. ඒ ප්‍රශ්න සෑහෙන ගොඩක් තිබ්බේ. ඒකෙන් තෝරාගත්ත ප්‍රශ්න ටිකට මගේ එක්ස්පීරියන්ස් විදිහට මට අනුව දෙන උත්තර ටිකක් තමයි අද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මොනවාද අහපු ප්‍රශ්න කට්ටිය වලට. ඉතින් මගේ රියැක්ෂන් නිසා මගෙන් මට අනුව කොහොමද වලට ආන්සර්ස් කියලා. ඉතින් යන් අපි පළවෙනි ප්‍රශ්නෙට. ඉතින් පළවෙනි ප්‍රශ්නේ මම මෙහෙන් හරි දාන්න. අහලා තියෙන්නේ A-level ෆේල් වුණොත් ෆේල් වුණොත් කරන්න හොඳ මොනවද? ඉස්සරහට මොනවා කරොත් වටනවද කියලා තමයි අහලා තියෙන එක. ගොඩාක් වෙලාවට ගොඩාක් මල්ලිලා නංගිලා මගෙන් අහන ප්‍රශ්නයක් A-level වෙනකොට වගේම. ඉතින් මම හැමතිස්සෙම මේකට මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මේ channel එකේ මම ජොන් TSL ගේමින් channel එකේ මම කරලා තියෙන්නේ. ඉතින් මම හැමදාම කියනවා වගේ මට කියන්න තියෙන්නේ ඔය ආස දේ කරන්න. මොකද ඔය ආස දේ ඔයා දන්නේ. ඉතින් මම ආස දේ ඔයා කරලා හරියන්නේ නැහැ. මොකද වෙන කෙනෙක් ආස දෙයක් කව හරි බලකිරීමකට කළා ඔයා කරන්න කිව්වොත් එහෙම ඒක ඔයාට කෙලිම අපායක් වගේ තමයි. ඔය ආස දේ ඔයා කරන්න. ඔයා කැමති මොකද්ද ඒක කරන්න. A-level fail වුණොත් කියන්නේ මේමයි. ඒක ඔයාට පුළුවන් නම් තව පාරක් try කරන්න. A-level pass වෙන්න, second share කරලා pass වෙන්න බලන්න. එහෙම බැරි වුණොත් වැඩ දෙනවා නම් ඒක මගේ කාලේ අපරාධයක් කියලා වගේ දෙයක් වඩ දෙනවා නම් ඔයා එනං කෝස් එකක් හොයවා, ඩිග්‍රී එකක් හොයවා කරේ වුණොත් try කරන්න. ඒ කියන්නේ ඉගෙනීම ගැන පැත්තෙන් නම් එහෙම නැත්නම් මොකක් හරි ටෙක් පැත්ත හොයවා, වාහන හදනවා හොයවා, මොකක් හොයවා. ඔයා ආසමක් කර දිනවා නම් ඒ පැත්ත try කරන්න. මාර කට්ටිය මේ ලෝකෙට එන්නෙම ඒ අයට ඒ විදිහට දේවල් අරගෙන සමහර කරුත් ඉගෙන ගන්න පුළුවන්. සමහර කරුත් ඉගෙන ගන්න බෑ. සමහර අය හොඳට ඉගෙන ගන්නට වඩා ඒ යාලා වෙන පැත්තකින් සෑහෙන දක්ෂ වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ඔය ආස මොකද්ද? ඒ දේ කරන්න. මේ හින්දා මට කියන්න තියෙන එක තමයි ඒ ප්‍රශ්න අපිට නගි. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. අපි නම් ඊළඟ ප්‍රශ්නට යමු. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙන්නේ you think looks matter more than personality කියලා. මට අනුව no way. මට personality එක තමයි සෑහෙන්න වැදගත්. looks එක නම් අපිට ඕනලාට හදා ගන්න පුළුවන්, ඕන දෙයක් කරලා කරගන්න පුළුවන්. ඉතින් අනික මම සෑහෙන් දැකලා තියෙනවා looks එක අතින් සෑහෙන් ටයි කෝඩ් දාගෙන මිනිස්සු සෑහෙන් zero mind වැඩ කරනවා. ඉතින් ඒ අතින් බලුවම looks එක more than personality වෙන විදියක් නෑ. මට අනුව මම හරි කැමති personality එක වැඩි මිනිස්සුන්ට. මොකෝ මම දැකලා තියෙනවා looks එක නැති මේ හිත් හොද මාර් personality මිනිස්සු මම දැකලා තියෙනවා. ඉතින් no way මට නම් personality එක තමයි. හරි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යමු. මොකක්ද අහලා තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා she is online, he is online too, no one takes ego win Manchester United close loss කියලා තියෙනවා. මොකද මේ දවස්වල මම කරේ Manchester United ෆුට්බෝල් මැච් එකක් මම කරේ වෙන්නේ නැති. ඉතින් මේක ගැන ego ගැන කතා කරොත් එහෙම මට හිතෙනවා සමහරකට ඔයාගේ ego එකකින් හින්දා ඔයාගේ කාගේ හොයවා ego එකකින් හින්දා ඔයාට ඔයාගේ ජීවිතේ හම්බෙච්ච ලස්සනම හදවත් තියෙන මිනිස්සෙක් වගේ නැති වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ ජීවිතේ හම්බෙච්ච ලස්සනම ගතවලින් තියෙන මිනිස්සෙක් වගේ නැති වෙන්න පුළුවන්.
ඊගෝ එකේ හින්දා ඒක ඔයා ඔහු ඒවා ඇය හෝ ඒවා කොහොම ඒවා ඉතින් ඊගෝ එකට වින් කරන් දෙන්න එපා මගේ මේ මට අනුව මම හැමදේම එක සමහරකට ඔයා හිතන් ඉන්න ඔයා මේ බලන ඔයාගේ වැහැදෙන දේ වෙනස් වෙන්න පුළුවන් මට අනුව ඊගෝ එකට වින් කරන් දෙන්න එපා මොකෝ සමහරකට ඊගෝ එක නිසා ඔයාට හම්බෙච්ච බෙස්ට් සෝල් එක නැති වෙන්න පුළුවන් ඔයාට හම්බෙච්ච වැලියබල් පර්සන් නැති වෙන්න පුළුවන් ඔයාට හම්බෙච්ච kind heart person නැති වෙන්න පුළුවන් ඉතින් කාලේට වඩා හම්බෙච්ච ඉතින් අඩිය පස්සට තියන්න ඔය දෙන්නගෙන් මොකද ඊගොක් ආවොත් එම දෙන්නෙක් අතර නෙන්නේ කෙල්ලෝ ඒවා කොල්ලෝ ඒවා යාළු දෙන්නෙක් හොයවා what else එහෙම ආවොත් කවර කෙනෙක් අඩිය පස්සට තියන්න මොකෝ අඩිය පස්සට තියෙන එකට වඩා සමහර පිට වටිනවා ඔයාට හම්බෙලා ඉන්න මිනිස්සයව ඉතින් යා නැති කරගන්න එපා ඉතින් මෙතන කවර මේ වීඩියෝ බලද්දිත් ඊගෝ එකකින් ඉන්නවා නම් ඔයා මැසේජ් එකක් දැම්ම තමයි මැසේජ් කරන්නේ ඔයා කෝල් එකක් ගත්තොත් තමයි මම ඔයාලට කෝල් එකක් ගන්නෙ ඔයා හම්බෙන්නේ ගොත් තමයි මම ඔයාලට හම්බෙන්නේ කියලා මේ සිටුේෂන් එක දැන් කවර මේක බලනවා නම් ඔයා මේ වීඩියෝ බලනවා නම් ඔයා අඩිය පස්සට දාලා මැසේජ් එකක් දාන්න කෝල් එකක් ගහන්න හරි අපි හම්බෙමු කියන්න මම කොහොමද සරි යාළුවෝ තරහ වෙලා නම් තරහ වෙන්න එපා කියන්න හරි යාළුවෝ නිකන් සමා වෙන්න කියන්න that's it එච්චරයි එහෙනම් ඊගෝ එක නිසා ඔයාලට ජීවිතේ හම්බෙලා දින ලස්සන මිනිස්සු අධි කරගන්න එපා සමහරකට මිනිස්සු ඔයාලට හම්බෙන්නේ නැති වෙයි එහෙනම් ඊගෝ එකට වින් කරන් දෙන්න එපා ඊට පස්සේ තමයි ස්කූල් කාලේ ලව් කරන්න හිතුනොත් කියලා අහලා තියෙනවා ස්කූල් කාලේ ලව් කරන්න හිතුනොත් මේක මේ කාවත් අර පෙළබවනවා නෙමෙයි හිතුනොත් කියන එක තමයි මට අනුව මම උත්තර දෙන්නේ හිතුනොත් කරන්න මචං ඒක ඒක මාර ෆීල් එක මාර ෆීලින් එක සමහර විට ඒක වාට ඉස්කෝලේ ගා තිබ්බදී මේ වෙද්දි නැති වෙලා තියෙන්න පුළුවන් ඒක is okay no worries ඒක වාට හිතා ගන්න පුළුවන් අවුලක් නැහැ මම එක්ස්පීරියන්ස් එක ගත්ත කියලා මොකද සමහරක් මම අඳුරන මල්ලිලා ඔය නංගිලා මම අඳුර යාළුවෝ කවුරු ඉන්නවා සමහරක් ඒ ළමයිට ඉස්කෝලේ කාලේ ආදර affair එකක් තියලා නැහැ සම්බන්ධයක් තියලා නැහැ ඒකට ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක නැහැ ඉතින් මට මං හිතන්නේ මං 8 9 ඉඳන් වගේ තමයි ලව් කරන්නේ ඉතින් මට එක්ස්පීරියන්ස් තියෙනවා මම ඉස්කෝලේ කාලේ සෑහෙන ලව කෙනෙක් ඊපස්සෙත් මං සෑහෙන ගෑනු ළමයි කරලා තියෙනවා ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මචං ඒක මං මේ මොකද ඒ කියන්නේ මොටිවේට් කරනවා නෙමෙයි දැන් මේ කවුරු මල්ලි කියන කරනගේ කර මේ වීඩියෝ එක බලනවා ලව් කරන්න ඕනේ ඉස්කෝලේ කියලා ඒක මම මොටිවේට් කරන එක වැරදිට ගන්න එපා මං කියන්නේ හිතුනොත් කියලා තමයි මම මේ කියන්නේ එහෙනම් හිතුනොත් ඒක කරන්න මොකෝ යාර ඉස්කෝලේ කාලේ ආයෙත් නෑ වගේ තමයි ඉස්කෝලේ කාලේ කරන ආදරයන් ආයෙත් නෑ ඒ දවස්වල කරන අර ඒ එක්ස්පීරියන්ස් ඒ මොකද ඒ සිටුේෂන්ස් ඔයාලා දැන් මට දැන් අවුරුදු 32ක් විතර යනවා 30 බැලලා මට එතකොට මම තාම ඒ ගමන් ඒවා අපිට ඒවා මතක් කරතෑගි මෙන්න මෙහෙම බ්ලා 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 ඉතින් ඒක ආතල් හැබැයි මම මොනා කරා මම උදේ ඉගෙන ගත්තා ඒ කරවර කරනවා නම් ඒ කරන්න යන්න පුළුවන් නම් විතරක් කරන්න ඒ කියන්නේ ලව් කරනවා කියලා ඉගෙනීම කඩා කප්පා කරගෙන එහෙම කරන්න මේ කියන්නේ මම මගේ පැත්තෙන් කිව්වා මම ඕලෙවල් පාස් මම ශිෂ්‍යත බේල් ඕලෙවල් පාස් ඒ ලෙවල් පාස් මම IT ඩිග්‍රී එකක් තියෙනවා මට සෙකන්ඩ් ක්ලාස් එකක් තියෙනවා මට IT කම්පැනි එකක් තියෙනවා ඒක ගැන ඔකන බලද්දී මගේ ප්‍රොෆයිල් එකේ Facebook ප්‍රොෆයිල් එක කොහෙද දාන්න එතකොට ඒකයි මම කියන්නේ ඒ කියන්නේ ඒක කරන් යන්න පුළුවන් නම් කරන් යන්න බෑ වගේ නම් පිස්සු වගේ නම් කරන්න හදන්න එහෙම කරන් යන්න එපා ඉතින් කරන්න හිතුනොත් කරන්න ඒක ජීවිතේ ගන්න පුළුවන් සුපිරිම අත්දැකීමක් සුපිරිම ආතල් එකක් ඒක සුපිරිම ඒ හැඟීමක් ෆීලින් එකක් ඒක ගන්න පුළුවන් නම් ගන්න හැබැයි ඒක ඔයාලට ගන්න පුළුවන් නම් විතරයි රයිට් ඒ කියන්නේ ඒක මත් නැහිලා ඒක මත් නැතුනොත් ඉගෙන ගැනීම කඩා කප්පල් කරගෙන එහෙම නෙමෙයි මම මේ කියන්නේ ඔයාලට ඒක බැලන්ස් එක කරගෙන යන්න පුළුවන් නම් කරන්න නැත්නම් කරන් යන්න එපා අද මම කියන්නේ සාමාන්‍යයෙන් මම වැඩි කතා කරන්නේ නැති ටොපික් ඕවා ලව් සීන් ටොපික් මේ ඒකත් රීසන් එක මම ඊළඟ ප්‍රශ්න ටිකක් තියෙනවා මම ඉස්සරහට එඩිට් කියයි යන්න ඊළඟ ප්‍රශ්නේ ආලා තියෙනවා අම්මා තාත්තගේ සල්ලි වලින් ජීවත් වෙන එකද තමන්ගේ සල්ලි වලින් ජීවත් වෙන එකද ඒ ගැන මොකද හිතන්නේ කියලා අහලා තියෙනවා ඒක ඩිපෙන්ඩ් කියන්නේ අම්මා තාත්තගේ සල්ලි පුතෙක් නම් ඒක ඔයාගේ එතකොට එහෙම සල්ලි තිබ්බොත් ඒත් අවුලක් නැහැ සල්ලි නැතත් ඒත් අවුලක් නැහැ එහෙම සල්ලි තියෙන කෙනෙක් ගැන කතා කරනවා නම් ඒක අම්මා තාත්තා සල්ලි වල දෙනවා ඒක නම් යූස් කරන්න තනිනවා ඒකෙන් ඉස්සරහට ගේමක් ගන්න තනිනවා ඒක ඔයා පරිහරණය මොකක් ඒක ඔයා හරි ඩිසිප්ලින් එකෙන් කරන්න මොකද ඔයාගේ අම්මා තාත්තා කාට හොයවා සල්ලි ටික හරි අම්මාවට එකතු කරලා ඇත්තේ ඒක කාබාසිනිය කරන්නේ නැතුව ඒ දේවල් ඒ විදිහට කරා යන්නේ ඒකේ කොහෙවත් නැහැ කිසිම දැනග නැහැ තාත්තා ගම්මා සල්ලි වලින් මේ දිනුනා මෙහෙමයි එහෙම නැතුව දිනුනා මෙහෙමයි කියලා නැහැ අර පොඩ්ඩක් ආත්ම තෘප්තිය කියන එක චුට්ටක් විතර වැඩි අර බින්දුවෙන් පටන් අරගෙන ගේමක් ගෙවුවම පොඩ්ඩක් වැඩිපුර තියෙනවා ඒක මොකෝ කිසිම දෙයක් නැතුව ගහන ගේම ලොකු මේකක් තියෙනවා මම එකෙන් කියන්නේ
හැම හැම ළමයාම හැම පුතා දුවම එහෙම කරන්න ඕන කියලා ඒ අපිට හම්බෙලා තියෙන විදිය සමහරක් අයට පොඩි කාදන් සල්ලි තියෙනවා සමහරට පොඩි කාදන් සල්ලි නැහැ. එතකොට ඒ අපිට ලැබීම අපි ලැබීම කියලා ගන්නවා. ඒක ලැබීම. එතකොට එහෙම වුණාම ඒ ලැබීම අනුව තමයි දේවල් වෙන්නේ. සමහරකට දැන් ඔයා දුප්පත් නම් බින්දුවෙන් පටන් ගත්ත කෙනෙක් නම් ඔයා ගේමක් ගියාට පස්සේ ඔයාගේ ළමයා මචං ආයෙ බින්දුවෙන් 0 ගේමක් ගන්න ඕනේ නෑනේ. ඔයා ළමයා හැදුවොත් එහෙම නේද? එතකොට එයා යූස් කරන්නේ එයා මේව කරන්නේ ඔයාගේ දේවල්. ඒ වගේ. එතකොට ඔයා හිතන්න ඕනේ ඔයාගේ මයින්ඩෙන් හරි මං ඉස්සරත් එහෙම නෙන්නේ මට ඒක සල්ලි තිබුණා දුන්නාට මගේ යාළුවන්ට සල්ලි දෙන්නේ නැති ඒගොල්ලෝ එහෙම ගේමක් ගැව්වා. ඒක එහෙමයි. රයිට්. ඒ හින්දා ඔක බෙදා ගන්න එපා. බලා සල්ලි තිබ්බ මිනිස්සු බලා සල්ලි තිබ්බ නැති මිනිස්සු අපි තනියෙන් ගේමක් ගැව්වේ. අර දෙපැත්ත බෙදලා කතා කරගන්න ඕන දෙයක් නෙමෙයි ඒක. අපිට ලැබෙන විදිහ. ඉතින් සමහරක් මගේ යාළුවෝ ඉන්නවා අම්මා තාත්තගේ සල්ලි තිබ්බත් සමහරක් අය ඒගොල්ලන් ගේමක් ගහනවා. ඉතින් හැබැයි ඒගොල්ලන්ට පොඩි ස්ටේබල්ස් මේකක් තියෙනවා. මොකද ඒගොල්ලන් දන්නවා වැඩනොත් ඒගොල්ලන් අල්ලගන්න විදියක් තියෙනවා කියලා. එතකොට යාට පොඩ්ඩක් ඒගොල්ලන්ට මානසික දහස පොඩ්ඩක් ටිකක් වැඩිපුර තියෙනවා. ඒගොල්ලන්ට ඕන දෙයකට ඒගොල්ලන්ට ට්‍රක් ගාලා පිච් කරන්න පුළුවන්. ඒගොල්ලන් ඒක try කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙනවා. දැන් බින්දුවෙන් පටන් ගන්න කෙනෙක්ට පොඩ්ඩක් එයා රිස්කි නැත්නම් ගේමක් ගහන්න බැත රිස්කි එකේ එයා පොඩ්ඩක් රිස්කි වැඩි. එයාගේ එතකොට මානසික දහස පොඩ්ඩක් එහෙම ගිහින් තියෙන්නේ. මොකෝ එයාට මේක එයා ෆේල් වුණොත් එහෙම එයා මුලින්ම පටන් ගන්න ඕනේ. එතකොට එල්ලිලා ඉන්න තැනක් නැහැ. අන්න ඒවා පොඩි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඒ දෙපැත්තක් තියෙන හැම දෙයකම. ඉතින් ඒක ලොකුවට මේව කරගන්න එපා. බින්දුවෙන් පටන් ගන්න එකද මේක මෙන්න මෙහෙම කියලා ඒක ඔයාම ඩිපෙන්ඩ් වෙන්නේ. කොහොම හරි කවන්නේ අන්තිමට ඔයා වැට්ටේ ඉවරලා මේව කරද්දි මේ හිත සතුටේ මොනවා නිදා ගන්න පුළුවන් නම් එච්චරයි. එහෙනම් උතන නිකන් අර දෙපැත්තක් බෙදෙන්න එපා. බෙදාගෙන තරම් දෙයක් නැහැ. තමන් කරගන්න දෙයක් තමන්ට. ඉතින් ඒකයි. ඉතින් අර කිව්වාගේ පොඩ්ඩක් සැටිස්ෆයිඩ් එක වැඩි. බින්දුවෙන් පටන් අරන් ගියා මම මේ ඒක මොකද හැරලා බැලුවාම එහෙම කේස් එකක් තියෙනවා. ඉතින් ඒක එහෙමයි. ඉතින් ඒකට උත්තරේ මට අනුව ඔබ තමයි මම කියන්නේ සමහරකට බලන ඔයාගේ උත්තර වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙමයි. අපි ඊළඟේ ප්‍රශ්න බලමු මොකද්ද කියලා. ඊළඟ ප්‍රශ්න තමයි හැම දෙයකින්ම හරි කාලෙදී අයින් වෙන්න ඕන නේද? මං කියන්නේ ඇලී ගලී ඉන්න එක ගැන. ඒ ගැන මොකෝ හිතන්නේ අයියාගේ දාදිනෝ. ඒ ගැන මෙහෙම ඒක හොඳ ප්‍රශ්නයක්. හැම දෙයකින්ම හරි කාලෙදී අයින් වෙන්න ඕනේ. ඒක එක දේවල්වලට එක විදිහට තමයි අපිට ඒක ඉන්ක්ලූඩ් කරගන්න වෙන්නේ. ආදරය වේවා, ඉගෙන ගැනීම වේවා, ඉස්කෝලේ වේවා, කැම්පස් වේවා, ජොබ් එක වේවා, වටේල්ස් ඒ කාලෙදී අයින් වෙන්න ඕනේ. හරි කාලෙදී කියන හිතන්නකෝ. මට අනුව මේ හැමදේම මගේ මට අනුව මම ඉස්කෝල කාලේ මගේ ඉස්කෝල දෙකක් තිබ්බා. දෙකක් තියෙනවා. සුසම වර්ධන විද්‍යාලේ මම පළවෙනි ඉස්කෝල මම ඕලෙවල් ළඟ ඉගෙන ගත්තේ. ඒ වලට ගියේ මම කොළඹ අශෝක විද්‍යාලයට. ඊට මම ඉස්කෝල කාලේ මම ඉස්කෝල දෙකේ වෙනුවෙන් මගේ බෙස් මට පුළුවන් උපරිම ඒ කාලේ අනුව මම බැහැලා හැමදේම කරා. ඊට පස්සේ මම කැම්පස් එකේදී කැම්පස් කාලේ මම බැහැලා හැමදේම කරා. ඒ කාලේ අනුව. හැබැයි ඊට පස්සේ මගේ ජොබ් එකේදී මම ජොබ් එකක් කරලා තියෙනවා. ජොබ් දෙකේදී මම ඒක මම බැහැලා කරා. දැන් මට IT කම්පැනි දැන් මගේ මේකත් මම දැන් බැහැලා කරන්නේ. මට පුළුවන් උපරිම. එතකොට මම කියන්නේ ඒ සිටුේෂන් වලදී ඒ කාලවලදී ඔයාලට පුළුවන් උපරිම කරන්නේ දේ වෙනුවෙන් ඒක ඉස්කෝලේ වෙන්න පුළුවන්, කැම්පස් එකේ වෙන්න පුළුවන්, ජොබ් එකේ වෙන්න පුළුවන්, වටේල්ස් මොකක් හරි. හැබැයි මට අනුව ආයි කියනවා මට අනුව මම බලන ඔයාට ඒක වෙනස් වෙන්න පුළුවන්. මට අනුව මම ඒකෙන් අවුට් වුණාට පස්සේ මම ඒකට අර ඉස්සර මම කරා වගේ මගේ බෙස් දෙන්නේ නැහැ. මගේ බැහැලා කරන්නේ නැහැ. මොකද මං හිතනවා මං හිතන් ඉන්නවා මං ඒ කාලේ කරපු දේවල් මං ඒ ඇති. ඉතින් එළියට ගිහලා මං ඒකට ඉන්වෝල්ව් වෙන්න ඕනේ නැහැ කියලා. මේක මං අද දාන් ඉන්න ඕනේ නැහැ කියලා. හිතන්නකෝ ඉස්කෝලේ ඒවා ඉස්කෝලේ මම කර දෙයකට අපි අර මම දැක දෙනවා මගේ යාළුවන් තරම් රණ්ඩු වෙනවා. මම දැක දෙන ඉස්කෝලේ දෙයක් ඒක මේ කම්පෙයාර් කරගෙන ඉස්කෝලේ බිග් මැච් ඒවා මොනවා ඒවා පෙරඩ් ඒවා මොනවා ඒවා ඉස්කෝලේ යාළුවෝ ආතල් එකට රණ්ඩු වෙනවා මම දැකලා තියෙනවා. ඉතින් මං හිතලා තියෙනවා මං එහෙමත් කරන් කියලා නෑ. මගේ යාළුවොත් එක්ක වුණ බලසැකි මං එහෙමත් කරන් කියලා මං හිතලා තියෙනවා. මං හැබැයි ඕක මගේ ඉස්කෝල කාලේ මම ඉගෙන ගන්න කාලේ ওই සිටුේෂන් වුණා නම් මං එහෙම වුණ තරම් වෙලා තියෙන අලුත් එක්ක. ඒ කියන්නේ ගහමරාගෙන නෙමෙයි බයින් බස් වීම මම වුණ තරම් වෙලා තියෙන මං ඉස්කෝලේ ඇතුලේ ඊට ආවට පස්සේ අපි ප්‍රේක්ෂකයෝ ඉතින් ඊට පස්සේ මං ඒක දිහා බලන් ඉන්න විතරයි කරලා තියෙන්නේ. ගන්න ඕන පැත්ත ගන්න ඕන මං අරන් තියෙන ගන්න ඕන පැත්තේ යරෙන්න ඒකට බැහැලා ඉන්න ඕන නෑ. කැම්පස් එකෙත් එහෙමයි. කැම්පස් එකේ ඉන්න කාලේ බැහැලා ක්‍රිකට් දානම ඔක්කොම කරලා දෙනවා. අදටත් කැම්පස් සමහර පොත් දාම ලයික් එකක් දාන විතරයි. ඒක මොකක්ද කියන්නේ? ඒක කලගුණ සලකන්න නැතිකම නෙමෙයි. ඒකට වෙන්න ඕනේ ලොකුවට වෙන්න ඕන දෙයක් නේ. ඒක එහෙම මම කරනවා.
ඒ ඇරෙන්න අර නිකන් අර තව මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙන්න උවමනක් නෑ මට. මම එකෙන් දැන් අයින් වෙලා මම දැන් ඒක ප්‍රේක්ෂකෙක්. ඒක මම ප්‍රේක්ෂකෙක් විදිහට මම ඒ රෝල් විතර රඟපාන්නේ. හැබැයි ඔක කැම්පස් කාලය ඇතුලේ මොකක් කරුණා නම් මම යන රණ්ඩු වෙලා වයින් බයිසලා ඒ වෙන්න පුළුවන්. ජොබ් එකෙත් එහෙමයි. ඉතින් මම කියන්නේ හැම දෙයකින්ම හැම කාලෙදිම ඔයා ඉන්න කාලේ වගේ උපරිම දෙන්න. ඔයාට ඉතින් එහාට ඔයා ඉතින් එළියට ආවට පස්සේ ඔයා ප්‍රේක්ෂකෙක් වුණාට පස්සේ ඔයා ප්‍රේක්ෂකෙක් විදිහට ඉන්න. යාළුවොත් එක්ක තරහ වෙන්න යන්න එපා, රණ්ඩු වෙන්න යන්න එපා. මොකද කවදාවත් දවසක අපි කලකට සලකනවා අපි ස්කෝල්ට කැම්පස් එකට අපි කාලා බීලා ඉන්න අපිට උදව් කරපු ජොබ් එකට කලකට සලකන්න ඕනේ. ඒක ඒ විදිහට සලකන්න ඊට ඕන වට ඕව යන්න එපා වගේ ඔත්තේම අන්තිමට තරහවෙන් අමනාපකම් ඇති වෙනවා. ඉතින් මේක ඒ තරමට යන්න එපා. මේ මට අනුව මම කියන්නේ තව කෙනෙක් මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මට අනුව මම කියන්නේ මගේ channel එකේ මේ හැමදේම මම මොනවද දානවනේ ඒක මගේ experience දාන්නේ. දැන් මට බය නැතුව ගැරන්ටි කරලා මට කියදයි මේක මෙන්න මෙහෙමයි කියලා. ඒක මම මේ කියන්නේ ඉතින් හරි කාලේ අයින් වෙන්න. ඊට පස්සේ ප්‍රේක්ෂකෙක් වුණාම ප්‍රේක්ෂකෙක්. ඉතින් එහා ලොකුවට ඉන්නෝල් වෙන්න යන්න එපා. ඉස්සර 100ක් ඉන්නෝල් නම් ප්‍රේක්ෂකෙක් වුණාට පස්සේ 100ට 1ක් 2ක් 3ක් වගේ පොඩි ඉන්නෝල් එකක් දෙන්න. ඒක තමයි කියන තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න ආපු කෙනාට ඉතින් thank you. ආවම හිතනවාට උත්තරේ හම්බ නැති. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා සාමාන්‍ය මම මේ ලොකුවට කතා කරන්න ආස නැති topics. ඒක reasons තියෙනවා. හරි මම ප්‍රශ්නේ කියලා ඉන්න. ඔයාලා හිතන විදිහට ආදර යනු සුන්දර වරදක්ද කියලා අහලා තියෙනවා. අර සින්දුවක් තියෙන ආදරය සුන්දර වරදකේ ඒක වගේ අහලා තියෙනවා. ඉතින් මම මේක මේ අර කිව්වාගේ මම ලොකුවට කතා කරන ටොපික් එකක් කියන්නේ රීසන්ස් තියෙනවා. මේ නිකන් මේ මොකෝ සමහරක් මල්ලා නංගිලා ඒගොල්ලන් යන පාත් එක හරිම ක්ලියර්. ඒකෝට දැන් සමහරකට මම ඒගොල්ලන්ගේ රෝල් මොඩල් එකක් නම් මම නිකන් හරි ඒගොල්ලන්ට පිච් කරොත් එහෙම මෙහෙමයි ආදරේ මෙහෙමයි කියලා මට හරි බයයි. මේ ඒක ඇත්තට මම කියන්නේ මම ගොඩක් කල මගේ පෝස්ට් වලවත් මගේ Facebook එකේ පෝස්ට් දාගලා ඒගොල්ලන් මගේ පේජ් වල මගේ කොහෙවත් මම ආදරය විරහ වනම්ම නම් කියවන්නේ නැහැ. මම ඒකට ඒ කියවන්නේ නැහැ කියන්නේ ඒකට හේට් කරනවා නෙවෙයි. මම ඒක සෑහෙන විදිහක මම කලින් මේ කිව්වාගේ මේ අර රීසන් එක කරලා තියෙන මාව කවුරු කෙනෙක් රෝල් මොඩල් එකක් විදියට මාව එයා තියන් ඉන්නවා නම් මම ඔක මේ වැඩිපුර මොකද කියන්නේ ફોකස් කරන්න ගිහිල්ලා ඒ යන පාත් එක පොඩ්ඩක් ඒගොල්ලන්ගේ වෙනස් වෙලා ඒගොල්ලන් ට්‍රැක් පණේද කියන්න මම දන්නේ නැති හින්දා මම හරි බයයි ඒකට. ඒ කියන්නේ හිතන්නකො මල්ලිගෙන නංගින හොඳට ඉගෙන යනවා. මං කොහෙන් හරි මේව කළා මම පොඩි ඒක පිච් කරනවා මෙහෙම ලව් කරන්න මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ එයා යන පාරෙන් පැල්ලා අම්මා ජොන්ටි අයියා මෙහෙම කරා නම් මම පොඩ්ඩක් try කරලා බලන්න ඕනේ කියලා එයා ඒක try කරන්න ගිහිල්ලා එතනදී මොකද අපි හැමෝටම හම්බෙන මිනිස්සු හරි ලස්සන නෑ, හරි හොඳ නෑ, හරි වැරදිත් නෑ, හරි නරකත් නෑ. ඒ අපිට හම්බෙන අය අපිට අනු හම්බෙද්දී ඒක නම් හොඳ වුණොත් හොඳයි. එයා නරකුණොත් කියන්නේ එයාට ට්‍රීට් කරන දෙනස් වුණොත් එහෙම සමහර විට අර ආදරයක් කියන දර මල්ලි කියන්න තිබ්බෝ නංගි කියන්න තිබ්බෝ අර ලස්සන ක්ලියර් ටාගට්ස් පාර නැති වෙන්න පුළුවන්. හින්දා මම හරියට බයයි. එහෙනම් මම වැඩි ફોකස් කරන්නේ මේ මාතෘකාව ගැන. මේ ඒක මම කිව්වේ මම මේ වැඩි කතා කරද්දි මාතෘකාව කියලා මොකෝ ඔතන පාර ගිය කෙල්ලෙක් අර මාව මම මේව කරපේන ගිහින් ඔතනින් කෙලවුණොත් එම ආය අතන්ට එන්න බැරුණොත් එම ඩිස්ප්‍රෙෂන් ගිහලා නම්මනම් ගිහලා පිස්සු නැටුවොත් එම කියලා බය මට පොඩ්ඩක් තියෙනවා. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් හොයවා කවුරු කෙනෙක් විදිහට මොකෝ අපි කියන්න ඕනේ කියලා දෙයක් නැහැ මේ සමාජයට. හැබැයි වුණාට අපි අපේ හිතෙන් අපි අපිට පොලිසිස් දාන් ඉන්න ඕනේ. අපේ හින්දා කවුරු මොටිවේට් වෙනවා, අපේ හින්දා අපිව කවුරු රෝල් මොඩල් එකක් කරන් ඉන්නවා නම් අපි හින්දා තව කෙනෙක්ට මොකුත් වෙන්න හොඳ නැහැ කියන එක. අපි හින්දා වැරදි අපි අඩුවෙන් කරන්න ඕනේ. මොකද අපේ පිටිපස්සෙන් අපිව බලන කවුරු එනවනම් ඒගොල්ලන් අපිව තමයි මේව කරන. හින්දා ඒක අර නීතිමය වශයෙන් ඔයවා ඒක අනිවාර්යෙන් මෙහෙම වගකීමක් නැහැ කියනවා ඇත්ත. ඒ වුණාට අපි හැමතිස්සෙම මොකක් කර දෙයක් කරනවනේ. ඒක ගැන හිතන් කරාම මම හිතන්නේ හොඳයි කියලා. ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් නම් මේක මම හිතනවා වඩාත් වැදගත් වෙයි. මොකක් හරි ඉන්ෆ්ලුවෙන්ස් කරනවා නම් ඒක ඇත්තටම ඒක හරියාකාරව කරන්න. මේක අපේ වගකීමක් නෙමෙයි. මේක ඕගොල්ලන් බලන් කරන්න ඕන දෙයක්. ඒක ඉන්න එපා. මොකෝ ඔයා ඉන්ෆ්ලුවෙන්සර් ඔයාගේ ඉන්ෆ්ලුවෙන්ස් වෙනවා නම් කවරි ඒක එහෙමයි. නින්දා වාඩ තියෙන වගකීමක් මොකක් කර දෙයක් සමාජයට කරනවා. ඒ දේ හරියට සමාජයට කරන්න. හරි අපි යම් ප්‍රශ්නෙට මම ඒක කියලා තිබ්බේ මොකෝ මම අර අයි මේ රීසන් එක මම වැඩි කතා කරන්නේ නැත්තේ කියන කවුරු ඇහුවොත් එම කියලා ඒ තමයි කිව්වේ. වාණිජන විදියට ආදරය යන සුන්දර වරදක්ද කියලා ආදීනවා. මට අනුව
ආදරය යනු සුන්දරවරදකට වඩා තව කෙනෙක් කිව්වෙන් සුන්දරවරදකට වඩා ආදරය යනු රැකීම yes රැකීම දැන් ඒ කෙනා ඔයා ආදර කරපු ඔහු ඒවා ඇය ඒවා ඔයා ගාව දැන් ඉන්න පුළුවන් දැන් නැති වෙලා වෙන්න පුළුවන් ඒ වුණත් ඔයා රකින්න ඕනේ යාළුව ඒක සමහර පිට එයාගේ ජීවිතේ කාටවත් කිව නැති සීක්‍රට්ස් වලට කියලා ඇති එයාගේ ජීවිතේ කාටවත් කිව නැති එයාගේ මොනවද අපි කියන්නේ දුර්වලතා ඒවා කියලා ඇති වාට ඉතින් මේ දේවල් ඔයා ඒ කෙනා ළඟ හිටියා හෝ නැත දැන් හිටියා හෝ නැත දැන් වෙන් වෙලා හෝ නැත ඔයා රකින්න ඕනේ මේ දේවල් කාත් එක්කත් කියෝ ආපෝ මෙහෙමයි මෙන්න මෙහෙමයි ආරකී මෙහෙමයි අරු මෙහෙමයි වගේ කියන්න එපා මොකද ජෙනුයින් වෙන මිනිස්සු නාම මොකද ඔයගොල්ලන් දවසක් හරි ආදර කරපු මිනිස්සු සමහර පිට උදේ නැගිටලා දත් මදින කීදා රෑ ගුඩ් නයිට් වෙනකන් ජීවිතේ බෙදාගත් මිනිස්සු ඔයගොල්ලන් ඉතින් මිනිස්සු බෙදා ඒ තරමට දවසක් හරි ආදර කරපු මිනිස්සු මං කියන්නේ අනිත් මිනිස්සුව රකින්න ඕනේ කියන්නේ හැමතැනම කියන්නේ නැතුව එයාව පුළුවන් තරම් හිටියා හෝ නැත එයා දැන් මේ වෙද්දී කොහොම වුණත් රකින්න ඕනේ මට කියන්නේ අවසානයේ කියන්නේ අන්තිම මොහොත කියන්නේ අන්තිමට කොහොම හරි මෙච්චර වෙන්නේ කොහේ හරි කමන්නේ කාගාව හරි කමන්නේ කොතනක හෝ කමන්නේ කොහේ හරි වත්තක හෝ කමන්නේ ලස්සනට පිපෙනවා නම් එච්චරයි කියලා මං හිතන් ඉන්නේ එහෙනම් රකින්න මට අනුව ඉතින් ආදරය යනු රැකීම ගරුත්වය රැකීම යාගේ ප්‍රයිවට් ජීවිතය රැකීම යාගේ සීක්‍රට්ස් රැකීම සායක සෑහෙන අපිට එක්ස්පෙක්ට් කරතයි ඉතින් ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා your worst habit එක මොකක්ද කියලා මට worst habit එකක් විදිහට තියෙන්නේ මට ලොකුවට නෑ මට worst habit එකක් තියෙන්නේ මගේ චුට්ට නැත්තම් පොඩ්ඩ නැත්තම් මේ හිත පොඩ්ඩක් පුළු වෙනවා හැබැයි ඒක වෝත් මිනිස්සු ගා විතරයි ඒකට මගේ හිත පොඩ්ඩක් විතර ඒකට මෙහෙට වැරෙනවා අරගයි මේ කියන්නේ වගේ එකක් එනවා හැබැයි ඒක ඒ කෙනාට ඒක සුදුසු නම් විතරයි එහෙම ඇත්තෙන සහ මගේ පොඩි එකක් තියෙනවා පොඩ්ඩක් මට මොකක් කර දෙයක් කවර කරොත් කිව්වොත් මම පොඩ්ඩක් ඒක ආය අනිත් පැත්තට රිටර්න් දෙන්න සීන් එකක් තියෙනවා ඒක කවද කොහොමද කියලා දන්නේ නැහැ හැබැයි මම දෙනවා ඒක මේ එහෙම පොඩි ඇත්තේ නැති ඒක තමයි මගේ තියෙන වෝස්ම මේක ඒක න පලි ගන්නවා කියන්නේ ලොකුවට නෙමෙයි කියන්නේ මට උනේ කොහොමද මට ඒකේ මනුස්සයර ඒක තේරුම් කරන්න ඕනේ මම ඔබතුමිය මට මෙහෙම කරාම මම ඒ සිටුේෂන් එක තුල මම හිටියේ මෙහෙමයි කියලා ඒක තමයි කියන්නේ ලොකු පලිගනමක් කියන්නේ ඒක පලිගනමක් කියන මට තේරෙන්නේ නැහැ ඒකට ඒක නම් තේරුම් කරන්න නිකන් මේ වෙද්දී මෙයාත් මේ සිටුේෂන් තමයි ඉන්නේ ඒ වගේ එකක් මොකද සමහරක් දේවල් තියෙනවා අපි කොච්චර කටින් කිව්වත් කොච්චර කිව්වත් ඒක නම් තේරෙන්නේ නැහැ ඒ දේ ඒ කෙනාට වෙනකන් ඒතකොට මම සාමාන්‍යයෙන් මම හරි පාඩුවේ මම කාම මට පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව් කරගෙන මගේ නිදාසේ මම ඉන්නේ එකෙක් ඒක මම දැන් මම සිල්මත් නෙමෙයි මම එහෙම හොඳම එකෙක් නෙමෙයි අපේ හැම මිනිස්සුන්ගේ මගේ ඉන්නවනේ කවුරු හරි හොඳ පැත්ත වගේ නරක පැත්ත ඉතින් මම නරක පැත්ත මට එහෙම තියෙද්දී මගේ පැත්ත අනිත් පැත්ත හැරෙන්න ඕනේ නැහැ මගේ හොඳ පැත්ත විතරක් තියෙද්දී ඉතින් එහෙම තමයි මගේ මොකද worst habit එක පුරුද්ද මට ගොඩක් මොකක්ද හිතුණු වෙනවා සහ මම පොඩ්ඩක් රිටර්න්ස් දෙනවා පලි ගන්නවා වගේ මේවත් තියෙනවා මගේ යාලා දෙනවා මේ වෙනකන් කැරියර් පාත් එකේ ඉස්සරහට යද්දී ආපු චැලෙන්ජස් මොනවද ඒවට ෆේස් කරපු විදිහ කියන්න කෙටි නැද්ද මන්ද ප්‍රශ්න කියලා දෙනවා මෙහෙම කැරියර් පාත් එකේ කිව්වම මගේ අපි දැන් IT නේ මම IT ගාතවල අපිට සෑහෙන ෆේස් කරන්න වෙච්ච දේවල් තියෙනවා ඔයගොල්ලන්ට මතක නම් අපේ කොරෝනා කාලේ ඊට පස්සේ අපේ රටේ මොකද්ද අරගල ආපු කාලය නම් මම ඒ දවස්වල ප්‍රොජෙක්ට් සෑහෙන අපිට කැන්සල් වුණා මොකද අපිට කරන්ට් එක තිබ්බේ නෑ ඊට පස්සේ අනම්මනම් දේවල් එක මේ කොරෝනා කාලේ නම් මුළු වර්ල්ඩ් වයිඩ් නුනේ ඒක හැමෝටම වුණා එතකොට ඒ දේවල් වුණා ඒක ෆේස් කරා කියන්නේ සෑහෙන ෆේස් කරනවා සමහර ප්‍රොජෙක්ට් කැන්සල් වුණා සමහර ප්‍රොජෙක්ට් කැන්සල් වුණේ නෑ ඒකට ක්ලයන්ට්ලා එහෙම මිස් වුණා ඒගොල්ලන්ට අපිට රීසන්ස් කියන්න උනා ඒ දේවල් තියෙන මෙහෙමයි මම කියන්නේ ඒවල ෆේස් කරන්න පැනලා යන්න එපා ක්ලයන්ට් කෙනෙක් වුණත් ඒ ක්ලයන්ට් ඒ රිසල්ට් ඒ කියන්නේ ඒක පැහැදිලි වෙන දේ ඒ කියන්නේ ඒක එන
සරල පැහැදිලි කරලා මෙන්න මෙහෙම වෙලා තියෙන සිටුේෂන් එක මෙන්න මෙහෙමයි කියලා කරන්න මොකද මම හිතන් ඉන්නවා මම හැමතිස්සෙම විතර ගියා මම හරි පොසිටිව් කලින් වීඩියෝස් එක බලනවා මම දන්නේ ගැන මම කතා කරද්දී හැමතිස්සෙම පොසිටිව් වෙන්න කියන්නේ හැමතිස්සෙම හිතන්න එහා පැත්තේ ඉන්න මිනිස්සුත් ඔයා වගේ මිනිස්සෙක් කියන ඔයා මා දාර කැරියෙක් නම් ඉතින් එහා පැත්තේ මිනිස්සු කැරියෙක් තමයි හරිද ඒතකොට එහෙම නැතුව හරි හොඳ මිනිස්සෙක් නම් ඔයා හරි කාම්ෆුල් නම් ඔයා හරි හියුමනිටි ඇස් නම් එහෙමනම් ඔයා හිතන්න ඔයා වගේම කෙනෙක් එහා පැත්තේ ඉන්නේ කියලා මම හිතුවේ මෙහෙම ඒතකොට මම ක්ලයන්ට් එකට කියලා තිබ්බා මෙන්න මෙහෙම දේවල් ටිකක් වුණා මෙන්න මෙහෙමයි මේක තමයි අපේ ඇත්ත සිටුේෂන් එක කිව්වා මම අපි ඒගොල්ලන්ට මම ඒගොල්ලන්ට එහෙම කිව්වා මේගොල්ලන් හරි හම්බලි ඒගොල්ලන් ඒක ඇසෙප්ට් කරා මට කිව්වා ඉට්ස් ඕකේ තැන්ක් යූ ආවේ මට ඇත්ත කිව්වට බොරු කියනද ඇත්ත කිව්වට මම හිතනවා සාමාන්‍ය ගොඩක් වෙලාවට බොරු කියනකොට ඇත්ත කිවීමෙන් අපි සෑහෙන ප්‍රතිලාභ හම්බන ප්‍රතිඵල ඒවා හම්බෙනවා ඉතින් එහෙම කියන්නේ මොනොත් එහෙම මෙන්න මෙහෙම වුණා කියලා සිටුේෂන් ෆේස් කරනොත් එහෙම ෆේස් කරන්න ඒකට ඒගොල්ලන් හරි ඕකේ කියලා දැන් අපේ සද්දේක දැන් ප්‍රොජෙක්ට් එක අපිට මේක කරන්න එක නෑ මෙන්න මෙහෙම ඒගොල්ලෝ සද්දේකට ඒගොල්ලෝ මේව කරනවා හැබැයි ආ බොරු කියලා බොරු කියලා යාවණියා වටේ යවලා මෙහෙම කරලා යාට නෝට් උනොත් මෙන්න මේවා කියලා ප්‍රොජෙක්ට් කැන්සල් වෙන්න පුළුවන් තව සිටුේෂන් වලට මූල දීලා තියෙනවා සමහර කාලට වැඩ කරන මල්ලිගෙන් නම් කෙනෙක් අසනීප වුණාම මම ගොඩාක් වෙලාවට මම ඒ මල්ලිකින් ඒ දේ ආයේ මට මේක මෙන්න මෙදාට ඕන මෙන්න මේක දියම් මෙන්න මෙහෙමයි කියලා මං ඉල්ලලා නැහැ. මොකද මං හැමතිස්සෙම මං හිතන් දැත්තම සල්ලි වලට වඩා අර වගේ හියුමනිටි එක තමයි වැදගත් මට. ඒකට මම ගොඩක් ලාට කරන්නේ මල්ලි වේට් එකක් ගන්නේ නංගි උප වේට් එකක් ගන්නේ හොඳ වෙලා මම ක්ලයන්ට් කතා කරලා මම ක්ලයන්ට් මේක එක්ස්ප්ලেইন කරන්න මෙන්න මෙහෙමයි සමහර ක්ලයන්ට්ලා ඕකේ සමහර ක්ලයන්ට්ලා හරි හොඳ මිනිස්සු. ඒගොල්ලන් හරි අවුලක් නැහැ වුණොත් ඔයාගේ ටීම් එකේ මෙම්බර්ට මේ හොඳ වෙන්න මේ වගේ වෙන්න අපි ටයිම් එක ගමු කියලා කියන සමහරක් අය ඉන්නවා. මේමයි ඒක බද වෙන මට පරක්කුයි හැබැයි ඔයාට බැරද වෙන ඔයාගේ ටීම් එකේ තව කෙනෙක් තව අය සයින් කරන්න කියලා. එතකොට මම ගොඩක් අඩේ මල්ල නංගලෙන් අහනවා සනීපෙච්චයගෙන් අහන මල්ලි කමන්න නැද්ද දුන්නොත් ඔබ කරපු ප්‍රොජෙක්ට් එකේ ඒක මම ඒ පේමන්ට් එක කොට එහෙම කරන්න අර ඊට පස්සේ සයින් කරලා මේ පේමන්ට් එක ඉතින් මම එහෙම එයාට කරන්න කිව්වම ඉතින් ඇත්තටම සතුටුයි සමහර කඩ කරන මල්ලා ඉන්නවා නංගලි ඉන්නවා ගොඩක් අය අයියේ මේ ප්‍රොජෙක්ට් එක කැන්සල් වුණාට අවදායි ඒ වෙන කෙනෙක් කරන එක ඒක දෙන්න මට සල්ලි එපා මම කරපු ගානත් එපා ඒ කියලා ඉතින් ඇත්තටම සතුටුයි ඇත්තට බොහොම ස්තුතියි වීඩියෝ එක බලනවා මාත් වැඩ කරන මල්ලා නංගිලා බොහොම ස්තුතියි ඔයගොල්ලන් එදෙන ඉෆෙක්ට් එකට ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා එහෙම දේවල් කරන්න ඕනේ ඒ ඇවිල්ලා මම හිතනවා මම ඒ මිනිස්සු ගැන හිතන විදිහ අනුව මම ට්‍රීට් කරන තමයි මට ට්‍රීට්මන්ට් මටත් අනිත් පැත්තට හම්බෙන්නේ. ඉතින් හැමදේම මම කියන්නේ ඒකයි ගොඩක් ලාඩක් කම්පැනි වයිස් තමයි කම්පැනියක් කරනවා නම් මොකක් කර කෙනෙක් නම් බොස් කෙනෙක් වෙන්න එපා. පුළුවන් තරම් ලීඩර් කෙනෙක් වෙන්න. මම හිතා සමහරකට මට මේක එන්නේ නැති මම ක්‍රිකට් එකේ ඉන්නේ මම ස්පෝර්ට් එකේ ඉන්නේ වෙන්නේ නැති මට තව කෙනෙක්ගේ දුකක් වේදනාවක් මට ටක් ගාලා තේරෙනවාද මම ඒ හින්දා ඒකේ මත් මේකේ උඩින්ම නැගලා තලා පෙලාගෙන ඒ වැඩේ කරගන්න දකලන්නේ නැහැ මම. ගොඩක් වෙලා සමහර ප්‍රොජෙක්ට් තිබ්බා මට කැන්සල් කරන්න වෙච්ච මම කැන්සල් කරපු ප්‍රොජෙක්ට් තිබ්බ ඕන තරම් ඒ මල්ල නංගලට කරගන්න බැරුව ඒ කියන්නේ සමන් නංගලා මල්ලාගේ තියෙන ස්කිල් එක තව කෙනෙක්ට රීප්ලේස් කරන්න බෑ ඒකට මට ඒක වෙන කෙනෙක්ට දෙයක් කරගන්න බෑ ඊට වඩා ලේසි සහ ඒක ප්‍රොජෙක්ට් එක කැන්සල් කරන්න වෙන එක ලේසි ඊට වඩා කියලා ප්‍රොජෙක්ට් කැන්සල් කරපු ඕන තරම් තියෙනවා ඉතින් ඒක එහෙමයි ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයා කම්පැනි හවුස් නම් එම් කරගෙන යනවා නම් ගොඩක් දේවල් එනවා ඔයගොල්ලන්ට ෆේස් කරන්න ප්‍රශ්න එනවා ඊට ෆේස් කරන්න බැලලා යන්න එපා මේ අර ආදරේ එකේ අනිත් පැත්ත විරාව ගැන තමයි අහලා තියෙන ඉතින් මේකත් අර මම වැඩි කතා කරලා නැති ටොපික්ස් වලින් එකක් කමන්න අපි අද කතා කරමු ඉතින් ප්‍රශ්න තමයි විරහව විදලා තියෙනවද අයියා විරහව ගැන මොකද හිතන්නේ කියලා අහලා තියෙනවා විරහව ගැන මොකද වෙන්නේ කියලා නේ අහලා තියෙනවද විරහව විදලා තියෙනවද විරහව විදලා තියෙනවද මේ හරි අපි මුලින් මට අනුව විරහව යනු බං දරා ගැනීම මට අනුව දරා ගැනීම දරා ගන්න ඕනේ අපි තුමු මොනවා හරි විරහව කියන්නේ මොකක් හරි දෙයක් නැතිවීමනේ නැතිවීමේ වේදනාවනේ හරිද එතකොට ඒකවත් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඉතින් කොහොම හරි දරා ගන්න මේ වෙද්දි මේක බලන මල්ලගේ කොණන් කෙනෙක් විරහ විදිනවා නම් දරාගෙන ඉන්න ඒක දරා ගන්න ඕනේ අපි. එතකොට විරහව කිව්වහම මට කියන්නේ ගොඩක් අය හිතන් ඉන්නවා බූට් එක කාපු බූට් කියලා කියන්නේ ඔක බූට් එක කාපු එක තමයි විරහව අම්මට හිග් ගෑවෙන්න විදින්නේ. ඒක උඩ තමයි කෙරලා දෙන්නේ කියලා. ඉතින් මට අනුව විරහව කියන එක දෙපැත්තටම තියෙනවා. ඒ කියන්නේ ෆෑක් එක විරහ ගොඩක් අය ෆෑක් ඉන්නේ ආදරේ සම්බන්ධව ඔයගොල්ලෝ වෙන්නේ. හරිද? එතකොට ගොඩක් වෙලාවට විරහව අනුව ගොඩක් හිතන් ඉන්නවා විරහව කියන්නේ බූට් එක කාප් එක තමයි විදවන්නේ කියලා. එහෙම නෑ ඒක ඩිපෙන්ඩ්. ඒක වෙනස් වෙනවා. ඒක සමහර විට මම කිසි හේතුවකට සමහර එක්කෙනෙක්ට කවර කෙනෙක්ට කෙල්ලෙට්ට හොයවා කොල්ලෙට්ට හොයවා එෆෑක් නවත්තන්න වුණොත් ඉතින් යා ඔෆෑක් නවත්තනවා නම් මොකද හේතුවකට
සමහරකට ඒ නවත්තපු කෙනා සෑහෙන හර්ට් එකේ ඇති. එයා ආරයට වඩා වේදනාවක් නැති එයා පෙන්වන්න නැතුව ඇති. එයා ඊට වඩා විරහක් විඳිනවා ඇති. හරිද? ඒ හින්දා ඒක ඩිපෙන්ඩ් කරගන්න එපා. ඔයගොල්ලන් මේ බූට් එක කාපු එක තමයි විරහ විඳින්න වැඩිපුර කියලා. ඒක එහෙම නෑ. මට අනුව මම හිතනවා ඒක බූට් එක කෑව හේවා බූට් එක තිබ්බව හේවා ඒක එහෙමයි. ඒක විරහමයි. ඉතින් මගෙන් විතර දෙනවා කියලා දිනවා. මම ඇත්තටම මං බූට් කාලා නෑ. සෑහෙන ගෑල්ලම එකලා තියෙනවා. සමහරක් ඒවා නම් මියුචුවල් කතා වෙලා නවත්තපුවා දිනවා. ගොඩක් ඒවා එහෙමයි. එතකොට ඒ වගේම ඉතින් එහෙනම් ලොකුවට කියන්නේ ඒක මම විතර තියෙනවා. නැත්තේ නෑ. ඒ කියන්නේ මම නවත්තු වුණා තරමයි කිව්ව මම නැවත්තු වුණා. ඒක විරහ මටත් තියෙනවා. ඒක නඩ තරක් නෙමෙයි. මියුචුවල් අන්ඩර්ස්ටෑන්ඩින් එක නැත්තුවත් බං ඒත් තියෙනවා. මාර කලින් කතා කරා වගේ බං අපි අර මේ එදිනෙදා දවස උදේ නැගිටලා ඉඳන් good morning එකේ ඉඳන් දත් මදින එකේ ඉඳන් රෑ good night එකේ වෙනකන් දැන් නිදා ගන්න ආවා කියන වෙනකන් අපි ජීවිතේ දාගත්ත මිනිස්සු. එතකොට එතනදී ඒ තියෙන බැඳීම අනම්මනම් දේවල් එකපාරට අමතක වෙන්නේ කාලෙත් එක තමයි සුව වෙන්නේ. ඉතින් මේ වෙලාවේ ආයෙ මං කියනවා ඌටක් කර කාලේ ෆියාට් කරන්න නැතිලා මල්ලි කෙනෙක් ඉන්නවා නම් ජීවිතය අතාරින්න එපා. ඒව අල්ලන් ඉන්න ඕනේ. අනික මං හිතන දෙයක් තමයි දැන් මගේ වයසත් එක දැන් මේ දැන් මේක අර අවුරුදු 22 23 විතර මල්ලන මේක තේරෙද්ද දැන් මේක වයසත් එකක් තේරෙයි. හැබැයි සමහර නංගිලා මල්ලන තේරෙන දැන්ටම තේරෙන සෑහෙන හම්බලා දිනවා. කියන්නේ එෆයාක කවර් කෙනෙක් නවත්තනවා නම් ඒකට මම දැන් හිතන් ඉන්නවා මං ඉස්සර සිට දැන් කියන්නේ දැම්ම නෙවෙයි ඉතින් ඒ කාලේ දැන් මං ටිකක් හිතන් ඉන්නවා. ඒකට රීසන් නාන්න යන්න එපා. ඒකට ඒ අයට ඒ හේතු ඇති. සමහරක් විට ඒ හේතු කියන්න බැරුව ඇති. ඉතින් මම නම් කියන්නේ කවර් කෙනෙක් එෆයාක නවත්තනවා නම් කවර් කෙනෙක් මොකක් කර දෙයක් කියනවනම් ඇයි එහෙම කරේ ඇයි මොකද්ද හේතුව කින්ද මන් දාන්න යන්න එපා. සමහරකට යාට ඒ හේතු දෙන යාට වෙන් වෙච්ච එකට හේතුව ඇති. ඒක යා ඒ ස්පේස් එක ඒගොල්ලන්ට දෙන්න. මේ හාර අවුස් යන්න බෑ. අයියා කින්ද මන්ද මොකක් අපි ගැවුවා කියලා තීරමුකුත් නැහැ. ඔගේ රීසන් දැනගත්ත කියලා තීරමුකුත් නැහැ. මේ ඉතින් මම කියන්නේ ආදරය කරා නම් විරහ විඳින්නත් බලන්න කරන්න ඕනේ. අනික මේක බලන මල්ලිගේ නම් කියන්නේ ආදරය කරලා අපෝ මං ආදර කරා මං කරපු ගොම්ම වැඩේ කරේ මං වෙන පිස්සුවක් නැතුව මං කාලා ගන්න මං අයි උත් එක යාළු මං අයි ඒකිත් එක යාළුනේ කියන සිටුේෂන් එකකින් නම් මම මේක ඔයාලට කියන්නේ ඒක වොරි වෙන්න එපා. කොයිලාවකත් ඒ සිටුේෂන් එක ගැන කියන්නේ ඔයාට ඒ සිටුේෂන් එක ගන්න දෙන හොඳම ඔප්ෂන් එක තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ අපිට දිවස් නෑ. මේ අවුරුදු 3-4කින් මෙහෙ වෙයි අවුරුදු 5කින් මෙහෙ වෙයි කියන අපි දන්නේ නෑ. එතකොට මේ වෙලාවේ දැන් මෙතන කෙල්ලගේ කොල්ලගේ ඉන්නවා. දැන් මේ වෙලාව තියෙන ඔප්ෂන් එක දැන් යාළු වෙන්න දිනනවා. ඒ දෙන්න යාළුව තමයි තන ඔප්ෂන් එක. ඒක අපි දන්නේ යාළුවා ඉන්න දෙන්න අවුරුදු 5කින් කොහොමද කියන දන්නේ නැහැ. එතන තිබ්බ හොඳම ඔප්ෂන් එක ඒක. එතකොට ඔයා අරන් තියෙන මේ ඔප්ෂන් එක. ඒ ඔප්ෂන් එක ඇතුළතදී ටික කාලයක් අවුරුදු 4-5ක් ගිහලා විරහ විඳින්න වෙනවා නම් ඊට ඒ අවුරුදු 4-5 ඒවා අවුරුදු 2-3 ඒවා මාසෙ ඒවා ලැබෙච්ච එක්ස්පීරියන්ස් එකෙන් සතුට වෙන්න. වඩා හැබැයි අත්දැකීම් ගැන සතුට වෙන්න. අත්දැකීම් එක්ක ඊළඟට මූව් වෙන්න. නේතුව ජීවිතය හානි කරගන්නවත් අරක් කරගන්නම් මේ කරගන්න නැත්නම් මොකද මේ ලෝකේ මේ යුනිවර්ස් එකේ බං සෑහෙන ප්‍රතිහාරයන් තියෙන ඉස්සරහට වෙන්නවා. දන්නද සමහරකට ආද ලයිෆ් එකේ මොකක්ද ට්විස්ට් වුණාවලා නැති කරගත්තොත් එහෙම හැමකට හෙට හම්බෙන් තිබ්බ ප්‍රතිහාර වල මිස් වෙන්න පුළුවන්. ඉතින් මම සෑහෙන ඔළුවෙම හදලා තියෙන සෑහෙන ගොඩේ මල්ල නංගිලා ඉන්නවා. ඉතින් සතුටුදී මේක මට එක එක්කෙනා වෙන පර්සනල් මැසේජ් කරලා මගෙන් අහලා මම ගොඩක් හිතුවා මේ වීඩියෝ එක බලුවා කවර කෙනෙක් කියලා මේක පොඩක් ගොඩක් අයට මේක රීච් වෙන හින්දා ගොඩක් අයට මම හිතනවා ඒක හේතුවක් ඒක ලොකු උදව්වක් වෙයි කියලා. ඉතින් ජීවිත අතාරින්න එපා. ඒ විරාවක් හින්දා මේ ලෝකයේ මේ යුනිවර්ස් එකේ සෑහෙන ප්‍රතිආරයන් තියෙනවා වෙන්න අපි දන්නේ නැතුව. ඉතින් ඒකයි සහ අහන්න යන්න එපා. ඒ මොකද කියනවනේ හේතුව අහන්න එපා. ඒකට හේතුව ඒගොල්ලන් ගාව ඇති. ඒම අසරණ කරන්න එපා. ඒගොල්ලන්ට ඒ විදිහට යන්න දෙන්න. ඉතින් ඒක මම කිය විරහව යනු දරාගෙන ඉස්සරහට යන්න. ඉතින් එක්ස්පීරියන්ස් එක හොඳ දේවල් හොඳ විදිහට හැම දේවෙම සහ පොසිටිව් දෙයකින් ඉන්න වෙන දෙයක් හොදට වෙන්නේ. ඉතින් එච්චරයි. ඉතින් අම තමයි විරහ. ඊළඟ ප්‍රශ්නය දැන් අපි විරහ ගැන කතා කරලා ඉවරුණා විතරයි. ඉතින් මොන ප්‍රශ්න බූට් එකක් කාපු මට හිත හදාගන්න විදියක් ඕල්මෝස්ට් 1 year වගේ වෙනවා. හැබැයි දාලා තියෙනවා. දැන් මේක ඒවල දැන් මම මේක දාද්දි මට සමාවෙන්න මේ නංගි කෙනෙක් කරලා මල්ලි කෙනෙක් කරලා මේ දැම්මේ මේ විදිය හිත හදාගන්නද කියලා මම හිතනවා. මම මේ වීඩියෝ කරලා පරක්කු වෙලා මට කියන්නේ මම හැමෝටම කියන දැන් මේක මට ගොඩක් වෙලාට එන මැසේජ් එක මගේ පර්සනල් Facebook ප්‍රොෆයිල් එකට පර්සනල් Facebook ප්‍රොෆයිල් එක දන්නේ නැත්නම් මම මෙන් අර කොහෙන් හරි දාන්න ලින්ක් එකක් පල්ලෙන් දාන්න. ඔයාලා මම ෆලෝ කරලා තියාගන්න. බූටක් හරි විහවනේ බූටක් හොය මොකක් කෑවොත් ඒක දරා ගන්න මෙහෙම ඒක දරා ගන්න ඔයාම දරා ගන්න ඕනේ. ඒක අපිට පුළුවන් මට පුළුවන් වාට වචනයකින් වචනයකින් උදව් කරන්න විතරයි. යරෙන් ඔයා තමයි ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඔයා
එතකොට මම කියන්නේ ඒ වගේ වෙලාවක කරන්න පුළුවන් හොඳම දේ තමයි let's do plans වගේ ඒවා reach කරන්න try කරන්න. කියන්නේ හිතන්න ඔයා busy වෙන්න life එකේ. එතකොට busy වුණාම ඔයාට මේ දේවල් මතක් වෙන සම්භාවිතාව අඩුයි ගොඩක් වෙලාවට එහෙමයි. ඒක රැයට සෑහෙන මතක් වෙනවා. ඒක ඉතින් කරන්න දෙයක් නෑ බං. ඒක කාලෙත් එක තමයි සුව වෙන්න වෙන්නේ අනික. අපිට අනික මම අර කිව්වා වගේ එක්ස්පීරියන්ස් එක ගන්න. මොකද එතකොට තමයි ඔයාට සමහර දේවල් ලියන්න පුළුවන්, කියන්න පුළුවන්, සමහරක් ඔයාලට ක්‍රියේටිව් අයිඩියාස් එන්න පුළුවන් සමහරක් වෙලාවට ඒ දේවල් එක්ක. ඉතින් මම එකකින් කියන්නේ නෑ මේ මනුස්සයෙක් අනිවාර්යෙන් බූටක් ගන්න ඕන කියලා. ඒක එහෙම නැතුව ෆස්ට් ලව් එකම ෆස්ට් මේකම කසාද බදලා එහෙම කරන් යන්න පුළුවන් නම් ඒක මරු. ඒක මාර පර්ෆෙක්ට් මැචින් and පර්ෆෙක්ට් පින කියන්නේ අපි ඒ එහෙම එකක් ඒක එහෙමයි ඉන්නවනම් ඒක මාර පිනක් සහ ඔයාලා සෑහෙන්න ඒ දෙයට උචිතයි. ඒ කියන්නේ ඒකට සුදුසුයි. ඔක උචිත සුදුසුයි. ඉතින් එහෙම නෙමෙයි. ඒ කියන්නේ එහෙමයිට එහෙමයි. එහෙම නැතුව මේකක් කාලා නම් බූටක් හොයම කර කාලා නම් ඉන්නේ. ටාගට්ස් කව කරන්න හිතා ගන්නවා මෙන්න මේ ප්ලෑන්ස් ටික ගහ ගන්නවා මෙන්න මේ ටාගට් මම වාහනයක් ගන්නවා මම ඉදමක් ගන්නවා මම ගයක් හදනවා බ්ලා බ්ලා මම තාත්තා බලා ගන්නවා නංගි මල්ලි අයියා අක්කා සීයා ඕනෙක් කෙනෙක් බලා ගන්නවා මනුස්සයන් උදව් කරනවා ඒ වගේ දේවල් ටිකක් කියා ගන්න ඕලුවේ බිසි වෙන ලයිෆ් එකේ බිසි වුණා තුර හැබැයි වෛර කරන්න යන්න එපා වෛර කරන්න ගියොත් ඔයාලට හර්ට් වෙන වැඩි වෛර නොකර පුළුවන් තරම් අතාරින්න බලන්න ඒ කියන්නේ අර මං ඉස්සර කිව්වා වගේ ඒ අයට ඒ හේතු ඇති ඒක නවත්තන්න. එතකොට ඒ හේතු අපිට අහලා ඇයි මෙහෙම කරගෙන ඉන්නවද කියලා එයා අවසන කරන්න යන්න එපා. අපිට අවශ්‍ය කරේ ආදරය කරපු මිනිස්සු. ඒකට ඒගොල්ලන්ට ඒ ස්පේස් එක දෙන්න. නැවතුවා ඒක එච්චරයි. ඔයාගේ හිත ධෛර්යමත් කරගන්න, ස්ට්‍රෝං කරගන්න අපි මේක නවත්තමු. මෙහෙම කිව්වොත් හරි අපි ඒක නවත්තමු. කියලා ස්ට්‍රෝං වෙන්න ඉතින් ඒ පැත්තෙන් නැතුව වද දීගෙන අයි මෙහෙමයි කින්න මන් දහන් යන්න බෑ කියන්නේ අර සත්‍තිකම කිව්වේ. ඉතින් ටාගට්ස් කව කරන්න. එතකොට ඔය වාගේ දින ප්‍රශ්න ටික හරියනවා. එතකොට සමහරකට අතරතුර වාට තව කෙනෙක් හොද කෙනෙක් හම්බෙන්න පුළුවන්. සමහරකට වාගේ ලයිෆ් එක ඉස්සරහට දිගටම යන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ වගේ එකේ මේ කියන්න පුළුවන්. අපිට අපේ ජීවිතය මම කිව්වා වගේ ප්‍රාතිහාර්යයන් අපිට කියලා වෙන්නේ නැහැ. හම්බෙනවා නම් හම්බෙයි, හම්බෙන්නේ නැත්නම් හම්බෙන්නේ නැති වෙයි. හැබැයි ඔයාගේ සෝල් එක, ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ සතුට ඔයා ඒක මේන්ටේන් කරයි යන්න. මෙතන හැමතිස්සෙම මම කැම්මේ මම පැත්තට පේනවද දන්නේ නැහැ. මම පැත්තෙන් හදවති මේ හදවත සතුටෙන් තියාගෙන ඉන්න මේක මෙයාගේ හෘද සාක්ෂිය කොහෙලාවෙත් සතුටෙන් තියන්න. ඒකට එරෙහි වැඩ කරන්න එපා. එතකොට නිදා ගන්න නැති සතුටෙන් නිදාගෙන පුළුවන් වැඩ තියාගන්න මේක. ඉතින් එහෙම තමයි වාට බූටක් කාලෙ ඉන්නවා නම් අවුරුද්දකින් වගේ වෙනවලු. ඉතින් අවුරුද්දක් වැඩි කියන්නේ සමහරක් ඒවා දින අවුරුදු ගණන් වලුවේ තියෙන. හැබැයි ඒවා ඔයා විසින්ම ඒක මොකද කියන්නේ ඔයාම ඒක පොප් අප් කරලා ගන්න එපා. උඩට අමතක වෙද්දී ආයෙ මක් කර දියා ෆොටෝ එකක් කර බලලා මතක් කරලා ගන්න එපා. ඒක අමතක වෙගෙන ආදී අමතක යන්නේ ඒක පාර ගන්න එපා. සමහරක් දේවල් කාලෙත් එක සුව වෙනවා. සමහරක් බං නිකන් අත එක හිතන්නකෝ ඔබ ආදර කරලා තිනවා අතපය 10ට කැඩෙන්න වගේ ආදර කරලා තිනවා. හැබැයි ඒ කාලෙත් එක අතපය කැඩනද කියලාත් ඔයාලට හිතා ගන්න බෑ. ඒකට වේදනාවක් නෑ. හැබැයි දැක්කොත් දන්නවා මේක මෙහෙමයි නේද මේකයි කියලා හිතනවා. ඒකත් ආදරෙත් එහෙමයි. කාලෙත් එක සුව වෙලා යනවා. ඒ සුව වෙලා යන්න දෙන්න. එතකම ඔයා ටාගට්ස් ටික කව කරා. එතකොට ඔය ටික හරි. එතකොට ඔයා ටාගට්ස් ටික කව කරලා ඉද්දි ඔයා ස්ටේබල්. එතකොට ඉතුරු ටික කරගෙන තැහි. මිනිස්සු බූට් කන්න ඕනේ. මිනිස්සු ආදරේ කරන්න ඕනේ. හැමදේම කරන්න. දෙයක් මෙන්ටලි වැටෙන්නේ කියන එකට රීසන් එක තමයි මම කොහෙලාත් පොසිටිව්. ඒ කියන්නේ මම නෙගටිව් වෙන්නෙම නෑ. මට ඒ කියන්නේ එක්සැම්පල් එකක් තමයි හැමෝටම කියන්නේ. එක්සැම්පල් එක විදිහට ගත්තොත් පොසිටිව් එකේ මම කොච්චර උඩට පොසිටිව්ද කියනවනම් හිතන්නකෝ මම ගහක් ගාගෙන යද්දී මගේ අත්තක් ගහක යද්දී ගහක අත්තක් අරගෙන මම ගොළු පැල්ලා කියලා හිතන්න. හරිද? එතකොට සමහරක් කෙනෙක් හිතන්න පුළුවන් නෙගටිව් පැත්තෙන් යන කියලා අයියෝ උතරින් යන්නද මම වටෙන් ගියා නම් ඉවරයි. මේ නම ගොළුව පැලෙන්නේ නෑනේ මෙන්න මෙහෙමයි අරගය අපලා මල උතර ඉක්මනට යන තිබ්බා කියලා නෙගටිව් වෙන්න පුළුවන් සමහරක් අය. ඒතර මගේ පැත්තෙන් මං හිතන්නේ මේ පැත්තෙන් මං හිතන්නේ අම්මා කරෙද්ද ඇතියකෝ මේ අත්තක් කඩන් අරලා ඔළුව පැල්ලා බේරුණා මේ ගහ කඩන් අරලා මැරෙනවා වඩා කියලා මං හිතනවා. මගේ පොසිටිව් තින්කින් ඉන්නේ එහෙම පැටර්න් එක වැඩ කරන්නේ. එතකොට මම ගොඩක් වෙලාවට මෙන්ටලි වැටෙන්නේ නෑ. ඒතර මාක් කරුණොත් එහෙම මාක් කර හිතන්නකො ප්‍රොජෙක්ට් එකක් කැන්සල් වුණා ඒවා මාක් කර මොකක් වුණොත් මං හිතන දෙයක් තමයි ඕකේ මේ ප්‍රොජෙක්ට් එක කැන්සල් වුණා හරි අපි කැන්සල් කරමු. අපි වෙන ප්‍රොජෙක්ට් එකක් මට සමහරකට මේ ප්‍රොජෙක්ට් එකට වේස්ට් කරන්න තියෙන කාලේ මං අතුරු මගේ ටීම් එක මගේ කම්පැනි එකට මල්ලා නම් කියලා වේස්ට් කරන්න තියෙන කාලේ සමහරකට ඊළඟට ඊට වඩා ලොකු ප්‍රොජෙක්ට් එකකට ස්පෙන්ඩ් කරන්න පුළුවන් වෙයි. හිතන්නකෝ මේ ප්‍රොජෙක්ට් එක රෝල් 100යි කියලා. එතකොට මේක අපිට කැන්සල් වුණා ඒක ඕකේ කැන්සල් කරා. ඊට පස්සේ ඊළඟ ප්‍රොජෙක්ට් එතකොට මේ ප්‍රොජෙක්ට් එක සයින් කරද්දී මල්ලා නම් කට ෆ්‍රී වෙනවනේ. එතකොට ඊළඟ ප්‍රොජෙක්ට් එක කරනකොට ඩොලර් 200 300ක. එතකොට අරකට 300ක් කියන්නේ 200ක් වැඩිනේ. එතකොට මට පුළුවන් අර කොල්ලන්ට සයින් කරලා හිත හදාගත්ත හැකි මට ආවුලන්නේ අර නැති වුණාට. මෙන්න මේ දේ වෙන්නේ මෙන්න මේ දේ දෙයකට තමයි මොනවා හරි දෙයක් වෙන්න හොදකට කියන එක තමයි මං ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මං මෙන්ටලි
මෙන්ටලිටි සෑහෙන්න වැටෙනවා අඩුයි. මම ගොඩක් කරලා පොසිටිව් මම හැමෝටම කියන ඩීප් යන්න එපා නෙගටිව් පැත්තෙන් ගියොත් ආ උඩට එන්න අමාරුයි කියලා. ඉතින් ඒ හින්දා බලන්න ඔයගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඩිසිප්ලින් එක තමන් විසින්ම හදා ගන්න ඕනද විනය කියන එක. ඒක තමන් හදා ගන්න. එතකොට ඊට අමතරව මෙන්ටල් වැටෙන්න තියෙනවා නම් ෆුල් පොසිටිව් ඉන්න. ඒකට වැටෙන්නේ නැතුව වැටික් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට පර්සනලි මගේ Facebook page එකට දාන්න. මේ මොකම පර්සනල් එක තමයි බලන්න page එකට වඩා සහ මගේ පර්සනල් ප්‍රොෆයිල් එකේ සෑහෙන දේවල් දෙන ඔයගොල්ලන්ට ගන්න මම ලියපු දේවල් ඇති ඒගොල්ලෝ දැකගත්තු නම් ඒක කියලා බලන්න මම දාන්නම් කොහෙන් හරි මොනවා කියන්නවන්ද කියලා. ඉතින් තෝරගත්ත ප්‍රශ්න වලින් අන්තිම ප්‍රශ්න තමයි තියෙන්නේ. ප්‍රශ්නේ ඇවිල්ලා do you hate anyone කියලා හදිනවා මගේ. no way. ඉතින් මම කාටවත් හේට් කරලා නැහැ. මට එහෙම හේට් කරන අවස්ථාවක් මම ආශ්‍රය කරන මිනිස්සු මට දීලත් නැහැ. ඉතින් බොහොම ස්තුතියි. එහෙම බොහොම ස්තුතියි යුනිවර්ස් එකට මට කාටවත් හේට් කරන තත්ත්වෙට මම පත් කරලා නැති නිසා මට එහෙම එක්ස්පීරියන්ස් දීලා නැති එකට. ඉතින් මම ෆුල් try එක මගේ පැත්තෙන් මම ෆුල් ලව් එක ස්ප්‍රෙඩ් කරලා තමයි ආදර ස්ප්‍රෙඩ් කරලා තමයි කාට උනා. මම හිතන්නේ මම ඉන්න විදිහත් එක්ක හින්ද වෙන්නේ නැති එහෙම. ඉතින් හරි සතුටුයි මට මගේ ලයිෆ් එකේ මම කාටවත් හේට් නොකරන එක ගැන මම හේට් කරන්නේ නැති වෙයි. එහෙම කියලා මම අර මේ මෛත්‍රී කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. මම දවසක මම දන්නේ නැහැ මම කිව්වේ මේ වෙනකොට මම කාටවත් හේට් කරන්නේ නැහැ. හැබැයි මම කවදා දවසක කාට හේට් කරන්න ගත්තොත් අර මම කිව්වේ මම පලි ගන්නවා නම් මම කේස් එකට යනවා කියලා මම මේක රිද්දනවා නම් මම කේස් එකකට යයි. හැබැයි මේ වෙද්දි මේ වෙනකනු මම කාටවත් හේට් කළා නැහැ. මිනිස්සුන්ට හරි ආදරෙයි. ඉතින් ආදරෙත් කියන තමයි බලාපොරොත්තුව. කිසිම බලාපොරොත්තු නැහැ කාටවත් හේට් කරන්න. ඉතින් මම යුනිවර්සිටියට ඉල්ලනවා මට මාව ඒ තත්ත්වයටපත් කරන්නත් එපා. මට මේ මිනිස්සු හම්බෙන්නත් එපා කියලා. ඉතින් කොහොමත් අපි ඉන්න විදිහ තමයි අපිට අනිත් පැත්තෙන් මේ දේවල් හම්බෙන්නේ. ඉතින් හැමතිස්සෙම මනුස්සයන්ට හොඳ මනුස්සෙක් වෙන්න. එතකොට කාටවත් හේට් කරන්න ඕනේ නැහැ. හැමතැනින්ම ආදරය හම්බෙයි. හැමතැනින්ම කෙයාරින් එක හම්බෙයි. හැමතැනින්ම ඔයාලට කරුණාව හම්බෙයි. ඒ දේවල් හම්බෙයි. ඒ දේවල් ඔයාලට හම්බෙනවා නම් ඔයා හැමතිස්සෙම හිතන්න ඔයා ඒ වගේ කෙනෙක්කින් තමයි ඔයාලට ඒ දේවල් හම්බෙන්නේ කියලා. ඉතින් ඒ හින්දා හැමතිස්සෙම හොඳ මනුස්සයෙක් විදිහට ඉන්න. ඔයාලට හොඳ දේවල් වෙන්න ඕන නම් ඔයාලට ඒ දේවල් හම්බෙන්න ඕන. ඔයා ඒ කෙනෙක් වෙලා ඉන්න. ඒතර ඒ දේවල් හම්බෙයි. ඉතින් මේ ප්‍රශ්න උත්තර තමයි no way. මට හේටස් නැහැ. ඉතින් ඔන්න ඔය තමයි ප්‍රශ්න ටික. ඉතින් මම ප්‍රශ්න ටික කීයක් තිබ්බා කියලා මම දන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට මේ වගේ තව ප්‍රශ්න මහර තියෙනවා නම් මම ආයෙත් ජේල් එකෙන් දාන්නම් මගේ Facebook එකේ ප්‍රොෆයිල් පර්සනල් Facebook එකට. ඔයගලන්ට පුළුවන් ගිහින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කොහෙර දාලා තියන්න. link එකෙන් ගිහලා මාව follow කරලා තියාගන්න. ඒක ෆ්‍රෙන්ඩ්ලා නම් 5000 පිළ ඉවරයි. ගොඩක් අය. මේ ඉතින් ඔය තමයි කියන්නේ මම හිතන්නේ ඔයගොල්ලන් මොනවද දැනගන්න නැති කියලා ඔයගොල්ලන්ට වැදගත් දේවල් ටිකක් කියලා ගන්න නැති කියලා. ජීවිතේට ගන්න නැති කියලා. ඉතින් මේ මගේ ජොන්ටි ඩයරිස් එකේ ගොඩක් දේවල් කතා කරන මගේ එක්ස්පීරියන්ස් මට ගැරන්ටි කරලා කියද්දී මම කාගවත් එක්ස්පීරියන්ස් ෂෙයා කරගන්නේ නැහැ. මගේ එක්ස්පීරියන්ස් මම ෂෙයා කරන්නේ. ඉතින් ඉතින් වීඩියෝ බලන සතුටුයි. අලුතෙන් නම් මේක එකතුනේ subscribe කරන්න, follow කරන්න, share කරන්න. එහෙනම් ඉතින් ගිහින් එන්න අපි තව වීඩියෝ එකක් හම්බෙමු. ඉතින් පොරොන් දිස්ට කරා මේ අවුරුද්දේ අර කිව්වාගේ නැත්තම් මම ලබන අවුරුද්දේ පොරොන් දිස්ට කරා නැති මනුස්සෙ විතර ගන්න වෙන්නේ. මම ඒකට කැමති නැහැ. මම කැමති නැහැ ලයිෆ් එකේ කාගේ ලයිෆ් වල හිස්තනක් තියන්න එක රීසන් එකක් තියෙන්න ඕනේ. ඉතින් රීසන් එක හිස්තන ෆීල් කරා මම අද කට්ටිය මානසිකයෙන් අමාරුවෙන් දා මැසේජ් වලට මේ වලට මම රිප්ලයි කරා විතරක්. එහෙනම් ඉතින් අපි අලුත් අවුරුද්දෙන් හම්බෙමු. ලබන්න අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. එහෙනම් මං ගියා. එහෙනම් ජය වේවා.